උපරිම කාර්යක්ෂමතාවය. දැන් මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ? උපරිම කාර්යක්ෂමතාවය කියන්නේ යම් කෙනෙක් හොඳටම මහන්සි වෙලා ඉතා වේගෙන් වැඩ කරනවා නම් ඒකට අපි කියනවා මොන කාර්යක්ෂමතාවය? උපරිම කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම කියලා මම ඇවිල්ලා මට කරන්න පුළුවන් උපරිම මට්ටමක. අපි හිතන්නකෝ ඔයාලගේ ගෙදරට කවුරු හරි කෙනෙක් වැඩට ගෙනාවා කියලා. එයා හොඳට මහන්සිලා දුවලා පැනලා වැඩ කරනවා නම් අන්න එයාගේ මොන කාර්යක්ෂමතාවය තියෙනවද? උපරිම කාර්යක්ෂමතාවය තියෙනවා. පැහැදිලිද? ඔයාලා A level කරනකොට නැත්තේ තාම ඕක. මොකද නැත්තේ? දැන් බලන්න A level කරනකොට උඹලට නැත්තේ ඕක. මොකද නැත්තේ? උපරිම කාර්යක්ෂමතාවයෙන් මොනව කරන්නේ නැද්ද? වැඩ කරන්නේ නැහැ. ඔයාලට වැඩ කරන්න පුළුවන් හැකියාව තව ඊට වඩා වැඩිද නැද්ද? වැඩිනේ. පැහැදිලිනේ. හැබැයි ඔයාලගේ මොකක් ගන්න නැද්ද? උපරිමේ ගන්න නැහැ. ඉන්නේ උපරිමයට වඩා කොහෙන්ද? යටින් ඉන්නේ. පැහැදිලිනේ. උපරිමයට යන්න පුළුවන්. ඇත්තම කතාව ගත්තොත් උඹලට මොනව කරන්න පුළුවන්? දවසකට පැය 3-4ක් දැනට උනත් පාඩම් කරන්න පුළුවන්. හැබැයි මේ මොකද යන්නේ නැද්ද? උපරිමයට යන්නේ. සමහරවිට ඔයාලා දන්නවා ඔය දාන වීඩියෝ වල දවසකට ඔයාලට මොනව කරන්න පුළුවන්? ගෙදර ඉන්න දවසකට වීඩියෝ 2-3ක් බලන්න පුළුවන්. හැබැයි ඒකට බලන්නේ කීයක් විතරද? එකක් බලන්නෙත් නැති වෙනත් පුළුවන් සමහරවිට. පැහැදිලිද? උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරේ නැත්නම් පුතේ හොඳට මතක තියාගන්න ඔයාලට මොකකට යන්න බැයි. නිමවමකට යන්න පුළුවන් මොකකට යන්න බැයි. වැඩිම නිමවමකට යන්න බැයි. ඔයා නිකම් පාඩම් කරොත් ඔයාලට මොකක් එනවද? ඔයා නිකම් පාඩම් කරගෙන යනවා. ඔයාලට මොකක් එනවද? ප්‍රතිඵලයක් එනවා. හැබැයි හොඳම ප්‍රතිඵලයක් නොවෙන්න පුළුවන්. හොඳම ප්‍රතිඵලයක් ගන්න මොකද්ද කරන්නේ? ඇහෙන්නේ. උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න.